හරි අපි බලමු මේ එන්ජින් කැපැසිටි එක හොයන්නේ කොහොමද කියන්නේ එන්ජින් එක ධාරිතාවය කොහොමද හොයන්නේ කියලා. දැන් මේක මේ එහෙම විශේෂ ලොකු අමාරු දෙයක් නෙමෙයි. හැබැයි මේක මේ මිකෑනික් කෙනෙක් විතරක් නෙමෙයි දැනගෙන ඉන්න ඕන. සාමාන්‍යයෙන් මේ වටිනාකමක් තියෙනවා මේ වාහනයක් පාවිච්චි කරන කෙනෙකුණක් දැනගෙන ඉන්නවා නම් මේක ගැන ඒ කියන්නේ ලොකු අමාරු දෙයක් නෙමෙයි සරල දෙයක්. නමුත් ඒකේ වටිනාකමක් තියෙනවා දැනගෙන ඉන්නවා නම් තමන්ගේ වාහනේ එන්ජිමේ ධාරිතාවය සම්බන්ධව අදහසක් තියෙනවා නම් වටිනවනේ. ඉතින් මේකෙදී අපි දැන් මේ එන්ජිමේ මේ සිලින්ඩරයේ ධාරිතාව අපි හොයන්න යන්නේ. මෙතන මේ ඇඳලා තියෙන සිලින්ඩරේ. ඉතින් මේ වටෙන් ඇඳලා තියෙන සිලින්ඩරයක් හැඩයට අපි සලකන්නේ බෝර් එක. ඒ කියන්නේ පිස්ටන් එක උඩ පහළ යන්නේ. අන්නේ බෝර් එක නැත්තම් සිලින්ඩරය තමයි මේ ඇඳලා තියෙන්නේ. මේ ඇතුළේ තියෙනවා පිස්ටන් එක ඇඳලා. දැන් සාමාන්‍යයෙන් මේ එන්ජිමක පිස්ටන් එක මේ සම්පූර්ණ බෝර් එකේ උසටම නැත්තම් සිලින්ඩරයේ උසටම උස ඒ සිලින්ඩරයේ උස ප්‍රමාණයටම මේ චලිත වෙන්නේ නැහැ. ඊට වඩා අඩු පරාසයක තමයි චලිත වෙන්නේ. ඉතින් මේකෙදි මේ පිස්ටනය චලිත වෙන පහළම සීමාවට අපි කියනවා බොටම් ඩෙඩ් සෙන්ටර් කියලා නැත්තම් කියනවා BDC කියලා කෙටියෙන්. ඒ වගේම මේ ඉහළම සීමාවට අපි කියනවා ඒ කියන්නේ පිස්ටන් එක යන උඩරිම උස. අපි කියනවා මේ TDC කියලා. ඒ කියන්නේ ඒ සීමාව අනිවාර්යයෙන්ම තියෙන්නේ සිලින්ඩරයේ උසට වඩා පොඩ්ඩක් අඩුවෙන් තමයි අනිවාර්යයෙන්ම තියෙන්නේ. මොකද මේ සිලින්ඩර් හෙඩ් එකක් සවියනවා ඒකේ වෑල් තියෙනවා වෑල් අරින්න ඉඩ තියෙන්න ඕන. ඒ වගේම දහන කුටියට ඩිරෙක්ට් ඉන්ජෙක්ෂන් තියෙනවා නම් දහන කුටියට ඉඩ තියෙන්න ඕන දහනය සඳහා. ඉතින් ඒක නිසා මේ පිස්ටන් එක මේ උඩටම යන්නේ නැහැ. යන සීමාවක් තියෙනවා. ඒකට අපි කියනවා මේ ඉහළ සීමාවට කියනවා টপ ඩෙඩ් සෙන්ටර් එක නැත්තම් TDC කියලා. ඉතින් මෙන්න මේ TDC සහ BDC අතර තමයි හැම වෙලාවෙම පිස්ටන් එක ගමන් කරන්නේ. මෙන්න මේ TDC ඉඳලා BDC වලට ගියාම හෝ BDC වලට TDC වලට ගියාම අපි කියනවා ඒක පහරක් කියලා නැත්නම් ස්ට්‍රෝක් එකක් කියලා. එක ස්ට්‍රෝක් එකක් කියලා. ඉතින් මේ දැන් මේ සිලින්ඩර් යන්නේ අපිට දැන් පරිමාව මනින්නේ සාමාන්‍ය දැන් කැපැසිටි එක හොයන්නේ චූෂණ පහරේ නැත්නම් ඉන්ටේක් පහරේ. කියන්නේ පිස්ටන් එක උඩ TDC වල ඉඳලා පල්ලෙහාට එද්දි ඇතුලේ රික්තයක් ඇති වෙනවා නැත්නම් වැකියුම් එකක් ඇති වෙනවා. ඒ වැකියුම් එකේ මේ වැකුම් එක නැත්තම් රික්තය පුරවන්න පිටතින් වාතය ඇතුළට ඇදලා ගන්නවා. ඉතින් ඔන්න පුරව ගන්න වායු පරිමාණය තමයි අපි මේ කැපැසිටි එක කියලා මනින්නේ අත්‍තරම. ඒ කියන්නේ ඉන්ටේක් පාරේදී ඇතුළට ගන්න වායු පරිමාණය තමයි අපි මේ මනින්නේ එක සිලින්ඩරයක කැපැසිටි එක කියලා. ඉතින් මේකෙදි දැන් මේ සිලින්ඩරේ තියෙනවා අපි දන්නවා දැන් සාමාන්‍යයෙන් ඉස්කෝලේ හොයලා ඇති මේක 9 වසර 8 වසර වගේ ඉගෙන ගන්නේ සිලින්ඩරයක පරිමාව. කොහොමද හොයන්නේ? සිලින්ඩර් එක පරිමාව හොයන්නේ පතුලේ වර්ගඵලය වැඩි කරන උසෙන්. ඉතින් අපි මේ සලකන සිලින්ඩරේ තියෙන්නේ මෙන්න මේ TDC සහ BDC අතර තමයි ඒකේ උස විදිහට සලකන්නේ නේ. ඒ කියන්නේ මෙතනදී අරගෙන H කියලා. කියන්නේ පහරේ උස තමයි අපි අරගන්නේ සිලින්ඩරේ උස විදිහට. පළල විදිහට අපි ගන්නේ සාමාන්‍ය මේ සිලින්ඩරයක් අපි මේ මනින්දී සාමාන්‍ය මෙකැනික් කෙනෙකු නම් මනින්නේ අරය නෙමෙයි විස්කම්බය. මොකද මනින උපකරණ ලේසියෙන්ම මනින්න පුළුවන් ඉඳලා තියෙන්නේ විස්කම්බය. ඊන විස්කම්බය අපි අරගන්නවා. විස්කම්බය මෙතන D කියලා තියෙනවා. විස්කම්බය අරගෙන ඒක දෙකෙන් බෙදුවම අපිට අරය ගන්න පුළුවන් නේ. ඒක ගැටලුවක් නැහැ. ඉතින් සූත්‍රය තමයි මේ සිලින්ඩර් එක පරිමාව හොයන සූත්‍රය තමයි මතක ඇති කොහොමද? පතුලේ වර්ගඵලය. ඒ කියන්නේ පතුලේ තියෙන වෘත්තාකාර හැඩයක් නිසා වෘතයක වර්ගඵලය හොයන සූත්‍රය දාලා කියන්නේ πr වර්ග ඒ වගේම වර්ගඵලය වැඩි කරන උසෙන්. එතකොට මෙන්න මේ h කියන උසෙන් අපි වැඩි කරන්න ඕන. πr වර්ග h වලින් මෙන්න මේ සිලින්ඩරේ පරිමාව එනවා. එතකොට දැන් මේ තියෙන්නේ මෙන්න මේ එක සිලින්ඩරයක පරිමාව. එක සිලින්ඩරයක් තියෙන මේ වගේ එක සිලින්ඩරයක් තියෙන එන්ජින් එක නම් ධාරිතාවය නැත්නම් කැපැසිටි එක තමයි මෙන්න මේ සම්බන්ධයෙන් ඉන්නේ. හැබැයි එහෙම නෙමෙයිනේ. සාමාන්‍යයෙන් ඊට වඩා සිලින්ඩර් 4 ඒවා තියෙනවා, 6 ඒවා තියෙනවා, 8 ඒවා තියෙනවා, 12 තියෙනවා. ඉතින් එතකොට කොහොමද කරන්නේ? එතකොට මේ සිලින්ඩර් හැම එකම බෝධුවට එක සමානයි. සිලින්ඩර් 4ක් තියෙනවා නම් අපි කරන්නේ මෙන්න මේ එකක පරිමාව හොයලා අපි වැඩි කරනවා 4ෙන්. සිලින්ඩර් ගාණෙන් වැඩි කරනවා. එතකොට සම්පූර්ණ එන්ජිමේ ධාරිතාවය නැත්නම් කැපැසිටි එක අපිට හොයාගන්න පුළුවන්. ඉතින් එහෙම මේ ලොකු අමාරු දෙයක් නෙමෙයි සරල දෙයක්. දැන් තව දෙයක් තමයි මේකදී කියනවා. දැන් සාමාන්‍ය මේවා මේ අපේ මනින්නේ මිලිමීටර් වලින් තමයි මිනිමම් උපකරණ තියෙන්නේ. මොකද මේ දෝෂ අඩු කරන්න මිලිමීටර් වලින් මැන්නට
මේකට ආදේශ කරන්නේ සෙන්ටිමීටර් වලින්. සෙන්ටිමීටර් වර්ග වැඩි කිරීම සෙන්ටිමීටර්. එතකොට අවසාන උත්තරේ එන්නේ ඝන සෙන්ටිමීටර්. ඉතින් ඔන්න ඝන සෙන්ටිමීටර් කියන එක දැන් කෙනෙක් කියන්න පුළුවන් ඝන සෙන්ටිමීටර් වලින් එහෙම කොහෙවත් නැහැ මේ වාහනයක පරිමාව නැත්තම් ඉන්ධන ධාරිතාව එන්ජින් ධාරිතාව කොහෙවත් එහෙම ඝන සෙන්ටිමීටර් වලින් සඳහන් කරලා නැහැනේ. ඉතින් මෙන්න මේ ඝන සෙන්ටිමීටර් කියන එකම තමයි මේ කියුබික් සෙන්ටිමීටර් නැත්තම් cc කියලා සඳහන් කරන්නේ. ඕකනම් ඕන තරම් දැකලා ඇති. කියන්නේ මෙන්න මේ ඝන සෙන්ටිමීටර්ම තමයි කියුබික් සෙන්ටි කියන එක භාවිතා කරන්නේ. ඝන සෙන්ටිමීටර් වෙනුවට. ඒ වගේම තමයි මේ තව තැනක දැකලා ඇති මේ cc වලින් සඳහන් කරලා නැහැ. 1.8යි L 2.0යි L ඔහොම සඳහන් කරලා තියෙනවා මේ කැපැසිටි එකට. මොකද්ද මෙතකොට මේ L කියන්නේ? L කියන්නේ ලීටර්. ලීටර් කියන්නේ. එතකොට ලීටරුයි ඝන සෙන්ටිමීටර අතර සම්බන්ධයක් තියෙනවා මතකද? ඒ කියන්නේ ඝන සෙන්ටිමීටර 1000ක් නම් ඝන සෙන්ටිමීටර 1000ක් සමාන වෙනවා 1 ලීටරයකට. ඉතින් එතකොට 1 ලීටරයකට ඝන සෙන්ටිමීටර 1000ක් සම්බන්ධ වෙනවා. එතකොට මේ අපිට මේ ලීටර වලින් දීපු මේ කැපැසිටි එකක් cc වලින් හොයාගන්න නැත්නම් ඝන සෙන්ටිමීටර වලින් හොයාගන්න ඕන අපි මොකද්ද කරන්න ඕන? මේක 1000න් ගුණ කරන්නේ. කියන්නේ 1.8ක ලීටර එකක් නම් සමාන වෙනවා cc වලින් කිව්වා 1800යි cc සාමාන්‍යයෙන් ආසන්න වශයෙන්. ඉතින් මේ 1800යි කියලා දැන් ප්‍රියස් එකේ ඔය පරණ සාමාන්‍යයෙන් 2025ට කලින් මොඩල් වල ආවේ 1.8යි ලීටර කියලා ගහලා තියෙන. හැබැයි ඇත්තටම තියෙන්නේ 1794ක් වගේ. ඒ කියන්නේ හරියටම 1800 නෑ. මොකද මේ ගණනය කිරීම කරද්දි මේ හරියට මේ රවුම් අගයන් එන්න ඕන කියලා නෑ. ඒ සිලින්ඩරේ පරිමාණය උසයි ගද්දි මේ වෙනස් වෙන්න පුළුවන්. ඒක රවුම් ගණන් වෙන්න ඕනේ නෑ. මේ ආසනයෙන් මතක හැටියට කිව්වේ 1700 ගණක් තියෙන්නේ. ඒ කියන්නේ 1800ක්ම නෑ. හැබැයි ඒගොල්ලෝ කියන්නේ 1.8යි නැත්තම් 1800 cc කියලා තමයි කියන්නේ. නමුත් මේ ඉතින් ඒ මාකට් කරන විදිය කියන්නේ ගොඩක් ආයතන එහෙමයි 1500 cc ගහුවට තියෙන 1400 ගණන්. ඒ වගේ මේ ආසන්නෙන් අර රවුම් ගානක ලස්සන අගයකට වටේකල් තමයි කැපැසිටි එක කියන්නේ සාමාන්‍යයෙන්. 2025 ප්‍රියස් මොඩල් එකේ නම් 2.0 ලීටර්. කියන්නේ 2000කට ආසන්න වෙන එන්ජින් කැපැසිටි එකක් තියෙනවා 2025 ප්‍රියස් එකේ නම්. ඉතින් ඔන්න ඔහමයි සාමාන්‍ය එන්ජින් එක කැපැසිටි එක හොයන්නේ. ඉතින් අදහසක් ඇති. ඒතකොට තමන්ගේ වාහනේ බයික් එකක් වෙන්න පුළුවන්, වීල් එකක් වෙන්න පුළුවන්, වෑන් එකක් වෙන්න පුළුවන්, කාර් එකක් වෙන්න පුළුවන්, වෙන බර වාහනයක් වෙන්න පුළුවන්. මොකද වුණත් දැන් කැපැසිටි එක ගැන අදහසක් ඇතිනේ කාට උනත්. ඉතින් ඒක සාමාන්‍යයෙන් වටිනවා. ඒතකොට වාහන බෙල්දී ගන්න උනත් මේක එන්ජින් කැපැසිටි එක මොකක්ද කියලා කිව්වට පස්සේ මේ තමන්ට අදහසක් එනවා මොකක් ගැනද මේ කියන්නේ කියලා. ඉතින් ඕක ගැන තමයි අද කියන්න ඕනේ. එහෙම මේ ලොකු විශේෂ අමාරු දෙයක් නෙමෙයි. හැබැයි දැනගෙන හිටියොත් වටිනාකමක් තියෙනවා.